අයිබොන් හිතවතුනි මේ මොහොතේ නියලිනි තුන්වැනි ගෝලිය සමුළුව පැවැත්වෙනවා මහනුවර පොල්ගොල්ලේ ජාතික සම්පුකාර සංවර්ධන ආයතනයේ. ඉතින් අපි අද මේ මොහොතේ අපි සාකච්ඡාවට ආරාධනා කළා ෆියන් ශ්‍රී ලංකා ආයතනයේ තිලක් කාර්යසම් මහත්මයාට. මේ මොකටද මෙවැනි ගෝලිය සමුළුවක් ලංකාවේ පවත්වන්නේ සහ එකට අදාළ කාරණා ගණනාවක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න ඔබ. අයිබෝන්. ඉතින් අපිට මුලින්ම කියන්න පුළුවන්ද මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් විශේෂයෙන් මේක පදනම් වෙන්නේ ආහාර ස්වෛරී භාවය සම්බන්ධ කරගෙන එහෙම සමුළුවක් පවත්වන්න ජාතික වශයෙන් නැත්නම් ශ්‍රී ලංකාව හැටියට අපිට හේතු තියෙනවද? අවශ්‍යතාවක් තියෙනවද? පැහැදිලිව දැන් අපි අත්විඳින ප්‍රශ්න දිහා බැලුවාම ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි 2018න් පස්සේ අපේ රටේ ආර්ථිකමය වශයෙන් ඇති වෙලා තියෙන අවපාතයත් එක්ක එහෙම නැත්නම් ආර්ථිකමය වශයෙන් පසුබෑමත් එක්ක අපි ආහාර අර්බුදයක් කරා ගමන් කරමින් හිටියා. ඒ ආහාර අර්බුදය උග්‍ර වුණා විශේෂයෙන්ම 2021 වගේ අවුරුදු වල අපිට සිද්ධ වුණා ආර්ථිකමය වශයෙන් ඇති වෙලා තිබිච්ච අවපාතය ආහාරමය අර්බුදයක් දක්වා ඒක දික් වුණා. ඒ ආහාරමය අර්බුදයක් බවට පත් උනේ ඒක ඉබේම ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. යම් යම් සිද්ධි දාමයක් එක්ක ගැට ගැහිලා තමයි තිබුණේ. ඉතින් අපි හොඳටම දැක්ක දෙයක් තමයි කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ ආහාර වල වටිනාකම ආහාර ස්වෛරීභාවයේ වටිනාකම හොඳට මනවින් ඔප්පු වුණා. මොකද සල්ලි තිබුණට සල්ලි කන්න බෑ කියන එක මිනිසුන්ට ඔප්පු වුණේ ආහාර විශේෂයෙන්ම කොවිඩ් අර්බුදයත් එක්ක. මොකද අපි ආහාර සුරක්ෂිතතාවයට තමයි මූලිකත්වය දීලා තිබුණේ. සල්ලි තියෙනවා නම් කඩවල වල ආහාර තියෙනවා. ආහාර අරගෙන ඇවිල්ලා අපිට කන්න පුළුවන් කියලා වගේ රට ඇතුලේ සාකච්ඡාවක් ගියා. සමහර ඇමතිවරු පවා කියන්න පටන් ගත්තා ලංකාවේ වවනවට වඩා ලාභයි පිට රටවල් වලින් ගේන එක කියලා. එවැනි අයට හොඳ උත්තරයක් ලැබිච්ච තැනක් තමයි කොවිඩ් අර්බුදය. ඒ කොවිඩ් අර්බුදයත් එක්ක හැමදෙනාටම ගමේ නගරේ හිටපු අයට ගමට ගිහිල්ලා වගා කරන්න සිද්ධ වුණා. ඒ වගේම නගරේ කරන්න පුළුවන් හැමතැනම වගා කරන්න පුරුදු වුණා ඒ කාලය තුල. මොකද විශේෂයෙන් බොහෝ දෙනාට ආහාර සුරක්ෂිතතාවයෙන් එහාට ගිහිල්ලා ආහාර ස්වෛරීභාවය පිළිබඳව මතක සිටින පාඩමක් තමයි ඒකත් එක්ක ආවේ. විශේෂයෙන් අපි කිව්වොත් තමන්ට රුචි ආහාර, තමන්ගේ පොළොවට ගැලපෙන ආහාර තමන් ස්වාධීනව තීරණය කළා තමන්ට ගැලපෙන ආහාර වවා ගැනීම සඳහා යොමු වීම තමයි ආහාර ස්වෛරීතාවය කියලා දල වශයෙන් හඳුන්වන්න පුළුවන්. හැබැයි ඊට වඩා එහා ගිය දේශපාලනික කාරණා බොහොමයක් තියෙනවා ආහාර ස්වෛරීභාවයත් එක්ක. එහි බීජ ස්වෛරීභාවය, භූමියේ ස්වෛරීභාවය, ඊළඟට අපි ඒක නිපදවන ආහාරවල තියෙන ස්වෛරීභාවය වගේ ගොඩක් දේවල් දේශපාලනිකයි. ඒවා දේශපාලනික කාරණා බවට ලෝකයේ අනිත් තැන්වල පත්වෙමින් තියෙනවා. එතකොට ඒක අපේ රටත් එක්ක ඊටම වැදගත් වෙනවා මේ ආහාර ස්වෛරීභාවය රැක ගැනීම කියන කාරණාව පිළිබඳව. හොඳයි. දැන් ඔබ සඳහන් කරේ ගොඩක් වෙලාවට 2018න් පස්සේ කතන්දරයක්. එතකොට ඒ කියන්නේ ඔබ කියන්නේ මීට ඉස්සෙල්ලා අපිට එහෙම අවුලක් තිබුණේ නැහැ කියන කතන්දරේද කියන්නේ? නෑ. මම උදාහරණයක් හැටියට 2018 ගත්තට ඇත්තටම අපි දැන් අවුරුදු 50ක් තිස්සේ ආහාරමය වශයෙන් අපි ස්වෛරී නෑ. විශේෂයෙන්ම හරිත විප්ලවයත් එක්ක ඇති වෙලා තිබෙන කුෂිකාර්මික ආහාර රටාවත් එක්ක අපි පහුගිය අවුරුදු 50 30 දිහා හොඳින් ආහාරලා බැලුවොත් අපි රට හැටියට මේ රට ඇතුළට පිටින් ආහාර ගෙන්නන එක එන්න වැඩි කරලා තිනවා. ඒක දේශපාලනිකවත් එහෙමයි
ඊළඟට ප්‍රතිපත්තිමය වශයෙන්ුත් එහෙමයි. ඒක ප්‍රායෝගිකවත් එහෙමයි. ඒ සඳහා හේතු වෙච්ච කාරණා බොහොමයක් තියෙනවා. අපිට පේන්න උදාහරණ හැටියට අපි ගන්නේ නැති, අපි හිතන්නේ නැති කාරණා බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ ආහාර නිපදවීම පිළිබඳව සුදු අධිරාජ්‍යවාදීන් මේ රට ආහාර රටාව වෙනස් කරන්න බැරි වුණත් ඔවුන් මේ රටේ කෘෂිකාර්මික පිළිවෙත් වෙනස් කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමන් විසින් නිපදවා ගන්නු ලබන තමන්ගේ ආහාර පිළිබඳව යම් විශ්වාසයක් ආවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ ඒවා මේ රටේ බිහි වුණේ 1920න් පස්සේ යම් යම් නිර්දේශත් එක්ක මෙරට ස්වාධීන දේශපාලන උරුමකම් එක්ක එලියට ආපු අය කල්පනා කරා මේ රට දියුණු කරනවා නම් එක අංශයක් තමයි ආහාරමය වශයෙන් අපි දියුණුවකට යා යුතුයි කියලා. ඒ අනුව තමයි දේශපාලනය කුමක් වුවත් ඩී.එස්. සේනානායක මහත්මයා වගේ අය මේ රටේ පළවෙනි කෘෂිකර්ම ඇමතිවරයා හැටියට පත් වෙලා එතුමා තීරණය කරා ගොවි ජනපද ව්‍යාපාර වගේ දේවල් පටන් ගන්න. ඒවා දේශපාලනික වශයෙන් මොනතැනට තල්ලු වුණත් ඒක පිටිපස්සේ තිබිච්ච උවමනාව ඒකත් එක්ක ඇති වෙලා තිබිච්ච රට තුල හදන්න හදපු අවශ්‍යතාවය ඊටම වැදගත්. මොකද ආහාර නිපදවීම පිළිබඳව ජනගහනය වැඩිවීම පිළිබඳව ඔවුන්ට යම් අදහසක් තිබුණා. ඔවුන් කල්පනා කරා මේ සඳහා එකම ක්‍රමවේදය තමයි තරුණ ගොවියෝ පුහුණු කළා තරුණ ගොවි ව්‍යාපාර හරහා මේ ක්‍රමය තවදුරටත් දියුණු කරන එක. ඒකට යැපුම් කෘෂිකර්මයෙන් එහාට යා යුතුයි කියලත් ඒගොල්ලෝ කල්පනා කරා. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ මුල් වරට ගොවි ජනපදවලට එන්නේ මුල් පියවරක් හැටියට ඒවා කොලනි හැටියට හඳුන්වුවත් යම්කිසි විදියක මූලික පියවරක් තමයි තරුණ ගොවීන් අතර ඉඩම් බෙදා දීමට යොමු වීම. ඉතින් ඒ කාරණාත් එක්ක පසුකාලීනව මේ ආහාර සංස්කෘතිය පිළිබඳව තිබිච්ච දිශානතිය වෙනස් කරනවා. විශේෂයෙන්ම හරිත විප්ලවය විසින් ඒත්තු ගන්නවපු හරිත විප්ලවය හැදුවේ ලෝකේ වැඩි වෙන කටවල් වලට උත්තරයක් හැටියට. හැබැයි මේ වැඩි වෙන කටවල් වලට උත්තරයක් හැටියට ගෙන ආවේ අපේ ආහාර සංස්කෘතිය නෙමෙයි. ඒ වෙනුවට අපි මත පැටෙව්වා අලුත් ආහාර සංස්කෘතියක්. ඒක හරි විදිහට ක්‍රියාත්මක කරන්න ඇමරිකා එක්සත් ජනපදවාසීන්ගේ පරිත්‍යාගයක් හැටියට අපිට බිස්කට්ටක් දුන්නා. කිරි එකක් දුන්නා. එතකොට ඒව හරහා අපේ පැවතිච්ච ආහාර සංස්කෘතිය වෙනස් කරලා බනිස් එක කන්න බිස්කට්ටාට කන්න අපි පුරුදු කරා. එතකොට ඒක කරේ අනිත් පැත්තෙන් නවීන කෘෂිකර්මය හෙවත් කෘෂිකර්ම තුල ඇති කරපු මොනවාද නව ග්‍රීන් රිවොලූෂන් එක එහෙම නැත්නම් හරිත විප්ලවය පළවෙනි ලෝක යුද්ධයේ අවසානයේදී දෙවන ලෝක යුද්ධයට කලින් 1939 වගේ කාලයේදී අපි අහලා තියෙනවා මේ කෘෂි විද්‍යාඥයෝ ප්‍රධාන වශයෙන්ම නෝමන් බ්ලොග් කියන කෘෂි විද්‍යාඥයා 1/8ක් අස්වැන්න ලැබෙන විදියට තිරිඟු පැලෑටිය දියුණු කරා. තිරිඟු පැලෑටිය දියුණු කරේ එක පැත්තකින් ඒකට වැඩිපුර ඒ වෙනුවට ජීවාන්තක දීලා එක පැත්තකින් පැලෑටියේ ඉක්මන් වර්ධනයක් ඇති කෙරෙව්වා. අනිත් පැත්තෙන් ඒකට නිපදවන්න පුළුවන් බීජ ප්‍රමාණය වැඩි කරා. ඒ දෙක තුල වැඩි වෙච්ච තිරිඟු ප්‍රමාණය ලෝකයේ කන්න කටවල් හදන එක තමයි මූලික වශයෙන් මේ හරිත විප්ලවයෙන් හැදුවේ. එතකොට ඒකේ පියවරක් හැටියට කෙයාර් වගේ ඇතම් සංවිධාන පාවිච්චි කළා ලෝකේ ආහාර අතින්
අපහසුතාවය තිබිච්ච ඒ කාලෙත් බොහෝ වෙලාවට අපේ කුඩා ළමයි ආහාර නොගෙන බඩගින්න ඉස්කෝලවලට යන්න පුරුදු වෙලා හිටියා. එතකොට ඒ අයව රැකගැනීමේ අරමුණින් කරපු ව්‍යාපාරික පෙළඹවීමක් තමයි බිස්කට් අටක් දීම කියන කාරණාව. ඒක දැන් අද තියෙන ප්‍රධාන ලංකාවේ සමාගම් දෙක මැලිබන් සහ මංචි සමාගම් දෙකම අර බිස්කට් නිපදවන්න හදපු බේකරි. ඒගොල්ලන්ට කොන්ත්‍රාත් එකක් දීලා ඒගොල්ලන් එක රජයේ කොන්ත්‍රාත් එකක් සයින් කළා. ඒගොල්ලන්ගේ වැඩ කටයුත්ත උනේ රජයට බිස්කට් සපයන එක. ඒ අනුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේකට අද තියෙන අද ඒගොල්ලන්ගේ ජනප්‍රිය කතාව තමයි කුඩා බඩගින්නට පොඩි බඩගින්නට මේ බිස්කට් කන්න කියන එක. එතකොට ඒ සංස්කෘතිය හැදුවේ තිරිඟු මෙහේ වැවෙන්නේ නැති තිරිඟු පැලෑටිය හරහා ආහාර සංස්කෘතිය ඒ පැත්තට හැරෙව්වා. එතකොට බත් මම කියන්නේ නෑ අද ආහාර මේ වශයෙන් බත්වලට අපි බර දෙන එක කළ යුතු ක්‍රියාවලියක් නොවුනට බත් අපේ සංස්කෘතියේ සුවිශේෂ ලක්ෂණයක්. එතකොට ඒ හරහා බත් තුන්වෙලටම කන්න ඕනේ නැහැ. ඒකත් එක්ක වෙනම පෝෂණ විශේෂඥයෝ ඇවිල්ලා පෝෂණය පිළිබඳව කතාවල් කියලා අපේ ආහාරය වෙන තැනකටම යොමු කරා. ඒ හරහා දැන් අද ලැබිච්ච ප්‍රතිඵල ගත්තොත් මේ අවුරුදු 50කට පස්සේ හරිත විප්ලවයෙන්ම අවුරුදු 50කට පස්සේ 1960 දශකයෙන් පස්සේ අපි අත්විඳින කෘෂිකාර්මික මේ වශයෙන් අපි අත්විඳින යම් දේවලුත් ඒකම සෞඛ්‍යමය වශයෙන් පෝෂණීය වශයෙන් අත්විඳින දේවලුත් දිහා බැලුවාම අපි ඉස්සර ආහාර ගත්තේ මිනිහාගේ පැවැත්ම සඳහා. අද ආහාර ගත්තට පස්සේ මිනිහාගේ පැවැත්ම සඳහා බෙහෙත් අල්ලක් කටේ දාගන්න වෙලා තිනවා. එතකොට මේක සම්පූර්ණම ආහාර සංස්කෘතිය වෙනස් කිරීමෙන් පස්සේ ඇතිවෙච්ච දෙයක්. අපි ආහාර ගත්තේ නිරෝගීභාවය සඳහා. අද ආහාර ගත්තහම නිරෝගීභාවය රැක ගැනීමට ඖෂධ ගන්න ඕන වෙලා තිනවා. ඉතින් මේක එකිනෙකට බැඳිලා තිබිච්ච දෙයක්. අපේ අම්මලාට වැටහුම් ඥානය තිබුණා. ගෙදර හෙම්බිරිසාව හැදුනහම හදන්න ඕන කෑම වර්ග තිබුණා. ඒ වයින් අපි ඈත් කරලා මේ අපි ආහාර ස්වෛරීභාවය අපිට ආහාර ස්වෛරීභාවය කියන කාරණාව එන්නේ යන්නේ එතනදි තමයි. අපි කන ආහාරය අපට ගැළපෙන ආහාරයක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ අද ප්‍රධාන ආහාර 13ක් නිපදවන ලෝකයේ තියෙන ප්‍රධාන සමාගම්. එතකොට මේවාට මේ සම්පූර්ණ බලය ආවේ අපි ඒ පන්ත යැපෙන්න පටන් ගත්තට පස්සේ. එතකොට අද ලෝකය ඊට වඩා වෙනස් විදියට දකිනෝ. ආහාර කියන්නේ සංස්කෘතියක් බව විශ්වාස කරනෝ. ඒ අනුව මේක වෙනස් කරන්න නම් මේ තියෙන ආහාර සුරක්ෂිතතාවය ලෝක සංවිධානය 1996 තියපු ලෝක ආහාර සමුළුව තුල තමයි මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කතාව මුලට ගෙන ආවේ. ඒ ගෙනකොට ලෝකේ ඉන්න සිවිල් සංවිධානකව නෑ ඒක වැරදි. ඊට එහා ගිය කතාවක් තියෙනවා මේ ආහාරත් එක්ක. අන්න එතකොට තමයි මේ ආහාර ස්වෛරීතාවය පිළිබඳව කතාව මුලින් ලෝකයට ආවේ. ඒ ආපු කතාව තමයි 2007 දී මාලි රාජ්‍යයේදී මේ ආහාර ස්වෛරීභාවය පිළිබඳව කතාව ලෝක මට්ටමින් ප්‍රධාන විදියට ගත්තේ. එතකොට මේක පිටිපස්සේ තියෙන දේශපාලනික උවමනාව මේක පිටිපස්සේ තියෙන දේශපාලනික නම්‍යතාවය මීට වඩා තීව්‍ර විදියට සාකච්ඡා කරන්න පටන් ගත්තා. පාරිසරික කෘෂිකර්මය අරබයා ලොකු සාකච්ඡාවක් ඇති වුණා 2015 දී ලෝකේ ඒත් මාලි රාජ්‍යයේම නැවත වාරයක් මේ නිලේනි ලෝක සමුළුව තියලා දෙවැනි වරට සාකච්ඡා කරා. ඉතින් මෙන්න මේ පසුබිම හරහා තමයි ලෝකයේ අවුරුදු 10කට වරක් ලෝක නායකයෝ මේක පිළිබඳව සාකච්ඡා කරනවා වගේම සිවිල් සංවිධාන සහ සමාජ ව්‍යාපාරවල නායකයොත් එකට එකතු වෙලා මේ කතාව ඉස්සරහට අරන් යන්න
උත්සාහ කරනවා. ඔබ සඳහන් කර ආකාරයට දැන් එතකොට දැන් ලෝක ආහාර නිෂ්පාදනය ගැන ඔබ කතා කළා හරිත විප්ලවයත් එක්ක අස්වැන්න වැඩි කිරීමද. දැන් එතකොට මේ වෙන විට ලෝකේ ආහාර අතිරික්තයක් එහෙම තියෙනවා. දැන් ආහාර අතිරික්තය තියෙනකොට ඒක පාලනය කරන්නේ සමාගම්. විශේෂයෙන්ම දැන් අපි දැක්කා පහුගිය කාලවල ආහාර අතිරික්තයක් ඇති වෙනකොට මුහුදට දාන සමහර ආහාර දැන් ඒ වෙනුවට කරන්නේ ලෝකේ යුද්ධයක් හදලා යුද්ධය හරහා සමහර රටවල් වලට ආහාර බලෙන් දානවා. දැන් මේක මිනිස්සු මත බලහත්කාරය පටවීමක්. එතකොට මේ ආහාර සංස්කෘතිය තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වෙනවා. ගොවීන්ට අවශ්‍ය බීජ ටික නිපදවා ගන්න බැරි වෙනවා. එතකොට සමාගම් වල බීජ අපි අරගෙන අපිට පුළුවන් අස්වැන්න ගන්නෙ නැහැ. අපේ යෙදවුම් මිල හැමදාම වැඩි. අපිට ලැබෙන ලාභය අඩුයි. ලෝකේ හැමතැනම ගොවීන්ගේ පොදු කතාව ඕක. ඇහුවොත් කියන්නේ අද ගොවිතැනෙන් ලැබෙන ලාභය ඊටම අඩු ලාභයක් තමයි ලැබෙන්නේ. එතකොට ඒ වෙනුවට සමාගම් ඇයි කොහොමද පෝසත් වෙන්නේ? කෘෂිකාර්මික අමුද්‍රව්‍ය සපයන විශේෂයෙන්ම ට්‍රැක්ටර්, ඊට අමතරව බීජ, ඊට අමතරව කෘෂි රසායනික, ඊට අමතරව ජලය සපයන එවැනි සමාගම්වල ලාභය පහුගිය අවුරුදු 50 තුළ කේන්ද්‍රගත වෙලා සමාගම් 10ක් 12ක් වගේ ලෝකයේ මේ සියලු දේවල් තීරණය කරන සමාගම් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ලාභය බොහෝ දිනාට බෙදී ගිය ලෝකේ වටා බෙදී ගිය යනවා වෙනුවට මේ වගේ සමාගම් 10කට කේන්ද්‍රීය වෙලා ඒ ලාභය කේන්ද්‍ර වීම තමයි මේ අසමතුලිතතාවයට එහෙම නැත්නම් ලෝකයේ මිනිස්සු තවදුරටත් දුප්පත් වෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මේක පිළිබඳව මේ සමාජ නායකයෝ මේ සමාජ ව්‍යාපාරවල ඉන්න නායකයෝ අවුරුදු 10කට සැරයක් කතා කරන්නේ කොහොමද මේ ව්‍යාපාර වලින් ගලවලා මේ කියන මහා සමාගම් වලින් න්‍යාය පත්‍රයෙන් ගලවලා ගොවීන්ගේ ස්වාධීන අයිතිය සහිත ගොවි ව්‍යාපාරයක් ගොඩනගන්නේ කොහොමද? බීජ අයිතිය කොහොමද ගොවීන් සතුව තියාගන්නේ? ඉස්සර තිබිච්ච ගොවියන්ට තීරණය කරන්න පුළුවන්කම තිබිච්ච බීජ වෙනුවට තාක්ෂණය මුසු කළා තාක්ෂණය විසින් විකාර රූපී පාලනයක් එක්ක ඇති කරනපු බීජ වර්ග තමයි ලෝකේ පුරා දැන් වගා කරන්නේ. බඩේරිඟු අපි ගාව තිබිච්ච ජෛව විවිධත්වය නැති කළා ඒ වෙනුවෙන් විශේෂ ඔවුන්ගේ සමාගම් වල ඒකාධිකාරය දරන බීජ තමයි ලෝකයට දෙන්නේ. ඉතින් ඒ වගේමයි දැන් අද වඳ තාක්ෂණය ටර්මිනේටර් ටෙක්නොලොජි කියන එකෙන් එහාට ගිහිල්ලා දැන් ආපහු තවදුරටත් ඇවිල්ලා තිනවා මේ පිළිබඳව විවිධ සමාගම් වල ලාභය උදෙසා දියුණු කරපු තමන්ගේ සමාගමට වැඩි ලාභය ලබන්න පුළුවන් බීජ වර්ග. ඉතින් මේක මානව හිතවාදී ගොවිතැනක් තවදුරටත් නොවේ කියන එක පැහැදිලි. ගොවියා තමන්ගේ ගොවිපලේ කම්කරුවෙක් බවට පත් කරලා තිනවා. ඔහු අර සමාගම් වල අවශ්‍ය කරන දේවල් පරිහරණය කරන්නෙක් බවට විතරයි පත් වෙලා තියෙන්නේ. අවසානයේ සමාගමේ ලාභය ස්ථිරයි. තවදුරටත් මයික්‍රෝ ඉන්ෂුරන්ස් විවිධ ක්‍රියාකාරකම් ගෙනල්ලා මේ ගොවිතැන ගොවියාට අලාභදායී දෙයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේක තවදුරටත් මේ අපේ වගේ රටවල් වල සිද්ධ වෙන එක නතර කරන්නේ කොහොමද කියන එක එක පැත්තකින් මේ නායකයෝ කතා කරනවා. ඊට අමතරව මේ ඩිජිටයිසේෂන් සහ විවිධ කාරණා එක්ක අද මේ මොනවාද තාක්ෂණයේ ගොවිතැනට මුහු කරන්න කෙමිකල් ලිහින්න ඩ්‍රෝන යාන පාවිච්චි කරන්නේ කොහොමද කියන වගේ තාක්ෂණයන් තමයි කතා කරන්නේ. ඒක අස්සේ නැතිවෙන ජෛව විවිධත්වය පිළිබඳව කතා කරන්නේ. සොයිල් මයික්‍රෝ බයොලොජි ගැන කතා කරන්නේ. පසේ තියෙන ජෛව විවිධත්වයේ සුරකින පස තුල ජීවත් වෙන කෝටි සංඛ්‍යාත ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම ශුද්‍ර ජීවීන්ගේ අපට තියෙන ප්‍රයෝජනවත් බව කතා නොකර අද ක්ලයිමේට් ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියලා
පැසිෆික් බඩීරිංගු බෙදන එක තමයි රජයේත් ක්‍රියාවලිය වෙලා තියෙන්නේ. දැන් බඩීරිංගු වවන්න අද ගොවියෝ යොමු කරන්නේ විශේෂයෙන්ම දැන් අපි දන්න දෙයක් තමයි එක පැත්තකින් මිනිසුන්ගේ අවශ්‍ය ප්‍රෝටීන නිපදවන එක. අපි ශාක පෝෂක හරහා අපි ශාක වලින් ගනිපු ප්‍රෝටීන ඒක අපිට ගැලපෙන්නේ නැහැ, අපිට ප්‍රයෝජනවත් නැහැ. ඊට වඩා පෝෂණය මිනිසුන්ට අවශ්‍යයි. මිනිසු වෙන්දට වඩා මහන්සි වෙන්නේ නැතිකොට අපිට ලෝකයට හැදුව අවශ්‍යතාවයක් වැඩිපුර ප්‍රෝටීන් අවශ්‍යයි. ඒ සඳහා එක පැත්තකින් බිත්තර කන්න ඕන, අනිත් පැත්තෙන් මස් කන්න ඕන. එතකොට දවස් 45 සතා දවස් 26ට වෙනකන් ඔහුගේ ඒ සතාගේ ජීවන චක්‍රය අඩු කළා වැඩිපුර හෝමෝන දීලා වැඩිපුර කෙමිකල් දීලා ඒ සතාගේ ජීවන චක්‍රය අඩු කරනවා වගේම අපිට වැඩිපුර ප්‍රෝටීන් ගන්න පුළුවන් කියලා වැඩක් හැදුවා. ඒ වැඩේට පාදක කරගත්තෙම කොහෙවත් නැති බඩිරිංගු ගෙනල්ලා මෙහි ඒවා ජාන තාක්ෂණය මගින් නිපදවන ඒවා වැඩිපුර දැන් අපට එන්නේ. ඒවා ඇවිල්ලා අපිට නෙමෙයි ඒවා සත්තුන්ට කන්න දීලා සත්තු ඒවා කාලා හැදිලා අපට ප්‍රෝටීන් දෙන එක පිළිබඳව තමයි දැන් තියෙන ආහාර සංස්කෘතිය තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන්නේ. ඉතින් මේ කුෂිකර්මය එක පැත්තකින් කොච්චර දුරට වාසිදායකද ඊළඟට මේ බඩිරිංගු නිපදවන්නේ ඇමරිකාවේ සාමාන්‍ය ගොවියෝ අකර 1000ක්වත් තියෙන මිනිස්සු. එතකොට ඒගොල්ලන්ට ඒක කරන්න බෑ. අපි වගේ බෙහෙත් ටැංකිය කෙමිකල් ටැංකිය පිටේ බැඳගෙන ගිහිල්ලා එහෙම කරන්න බෑ. එතකොට ඒගොල්ලන් වගේ අයට තමයි ඩ්‍රෝන ඕන. ඒගොල්ලන්ට වගේ අයට තමයි හෙලිකොප්ටර් පාවිච්චි කරලා කෙමිකල් ලිහින්න වෙන්නේ. ඒගොල්ලන්ගේ ජෛව විවිධත්වය විනාශ වුණාම අපේ ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා විවිධ සම්මුතීන් හදලා තවදුරටත් ඒක ගැන සාකච්ඡා. එහෙම ඉන්න වෙලාවක තමයි අපිට ගේන්න හදන්නේ ඩ්‍රෝන අර ඉතුරු ඉන්න සත්තු ටිකත් ජෛව විවිධත්වයත් අපෙන් නැති කරලා දාන්න. ඉතින් මේක අපිට ගැලපෙන්නේ නැති තවදුරටත් කියනවා නම් විනාශකාරී කුෂිකාර්මික ක්‍රමවේදයක් තමයි අපි මේ තවදුරටත් පාවිච්චි කරමින් ඉන්නේ. අවසානයේ ප්‍රශ්න දෙකක්ම එකට මහන්න. එකක් තමයි දැන් අපිට තියෙනවා දැන් ඔබ වක්‍රව සඳහන් කරා ලංකාවේ තත්ත්වය ඍජුව සඳහන් කළා, වක්‍රව ලෝකේ තත්ත්වය ගැනත් අපි ඔබ කතා කළා. දැන් අපිට තියෙන අලුත් ආණ්ඩුවක්. එතකොට දැන් මේ අපි හිතනවා ජනතාව බලාපොරොත්තු වෙනවා අර පහුගිය ආණ්ඩුවලට වඩා වෙනස් විදියට මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒගොල්ලෝ වැඩ කරයි කියලා. ඔබ යම් සුබවාදී දෙයක් දකින්නවාද මේ ආණ්ඩුව එහෙම කරයි කියලා? දෙවෙනි කාරණය තමයි ඔබ යෝජනා කරන්නේ මොකද්ද? මේ යන විදිය වෙනස් කරන්න නම් මෙවැනි ගෝලීය සමුළු වලින් කරන්න පුළුවන්ද නැත්නම් ඊට එහා යා යුතුද? මම පටන් ගන්නම් ඔබ අහපු පළවෙනි ප්‍රශ්නයෙන්ම මේ ආණ්ඩුව ඉන්නේ යම් කිසි විදියක ක්‍රම වෙනසක් සඳහා ඔවුන් දීපු පොරොන්දුවත් එක්ක. එතකොට මේ පොරොන්දුව තුල ඔවුන් තවදුරටත් ජීවත් වෙන්න ඕන නම් ඔවුන් තවදුරටත් සපත කරන ඔවුන් හිතන ඔවුන් විශ්වාස කරන විද්‍යාත්මක කෘෂිකර්මය මොකක්ද කියන එක ඔවුන්ට සොයා යන්න වෙනවා. එහෙම සොයා යනවා නම් ලෝකයේ දැන් ඊටාම පුළුල් විදියට සාකච්ඡා කරන කෘෂිකාර්මික ක්‍රමවේදය තමයි පාරිසරික කෘෂිකර්මය. එතකොට පාරිසරික කෘෂිකාර්මික පියවරයන් මේක එක රැයකින් ගමන් කර හැකි දේවල් නෙමෙයි. ඒ පිළිබඳව වටපිටාව හදලා ඒ වටපිටාවත් එක්ක ඒකට තියෙන දැනුම් පද්ධතිය නිවැරදිව සකස් කරගන්න ඕන. ඉතින් ඒක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ හිටපු ආණ්ඩුවගේ එක රැයකින් මේගොල්ලෝ කරන්න ඕනේ කියලා. ඒ සඳහා යම් ගමනක් තියෙන්න ඕන. ඒ ගමන සඳහා ඉක්මන් සූදානමක් තියෙන්න ඕන. ඒ ගමන ටිකක් දුරයි එකපාරට කරන්න හොඳ නැහැ. හැබැයි ඒක වටහාගෙන ඒ වෙනුවෙන් දැම්මම ක්‍රියාත්මක වෙන්න ඕන. වැඩි අස්වනු තාක්ෂණය පිළිබඳව විශ්වාසය තියලා වැඩි ප්‍රතිලාභ දෙනවයි කියලා. හැබැයි දැනට යන තත්ත්වයේ උඩ අපිට පේන්නේ මේගොල්ලනුත් අර පරණ ට්‍රැක් එකේම ගමන් කරමින් තියෙනවයි කියන එක තමයි යම් යම් කතා බහ වලින් පේරෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවයක් තියෙනවා මේක નિවරදිව අවබෝධ කරගෙන
මේවත් එක්ක පුළුවන්ද යම් ක්‍රියාමාර්ග පොළොව තුල ගන්න කියන එක. ඉතින් ඒ සඳහා ඕනෑතරම් මෙවැනි සමුළු වලින් අපට උකහා ගන්න පුළුවන් ලෝකයේ කතා වෙන්නේ කොතනටද කියන එක. ඒක මේවැනි සමුළුවක කාර්යභාරය වෙන්න ඕන මෙවැනි යම් වෙනසකට සූදානම් ආණ්ඩු තියෙන රටවල් වලට අවධානය යොමු කළා ඒ රටවල් වල ධාරිතාවය වර්ධනය කරන්න විවිධ පැතිවලින් උදව් කළා අනිත් පැත්තෙන් මේ හොඳක් දකින්නේ යම්කිසි අලුත් ආණ්ඩුවක් හැටියට අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනකොට මේ වගේ දේවල් පාදක කරගන්න පුළුවන් එම වෙනස්කම් සඳහා. ඒ සඳහා අවශ්‍ය කරන පෙළගැස්ම මෙවැනි සමාජ ව්‍යාපාරවලින් මෙවැනි සිවිල් සංවිධානවලින් හවුල් කරගෙන ප්‍රජාකේන්ද්‍රීය වැඩසටහන් නිර්මාණය කරගන්න එක මේ ආණ්ඩුවේ එක වගකීමක්. ඒ සඳහා ඒ පිළිබඳව දැනුම ඇති ඒ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ඇමතිවරු ඉන්නවා. ඒ අය අපි දැක්කා මේ පළවෙනි දවසේ ඇවිල්ලා යම් යම් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අපි හිතනවා ඒ ප්‍රකාශත් එක්ක බද්ධ වෙලා අපට ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක ඔවුන් සමග අත්වල් බැඳගෙන යම් කිසි විදියක මේක ජාතික වැඩපිළිවෙලක් එක්ක මෙවැනි වැඩ පෙළගස්ස ගන්නවා නම් ආණ්ඩුවටත් මේවයින් වාසි ගන්න පුළුවන්. ලෝකයේ සිවිල් සහ සමාජ ව්‍යාපාරවල මේවා ඉදිරිගාමී සාකච්ඡා දැනට වෙමින් පවතිනවා. එවැනි සාකච්ඡා අපට පුළුවන් වෙනවා මෙවැනි නිලේනී වගේ සමුළුවල අවසාන ප්‍රතිඵලයන් හැටියට ඉදිරිපත් වෙන දේශපාලනික එකඟතාවයන් සහ ඉදිරි අවුරුදු 10 ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙන ආකාරය අපේ රටවල් වලට ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි සිවිල් සමාජ නායකයෝ හැටියට අපේ යුතුයකමක් තමයි මෙවැනි සමුළු වල ලැබෙන ප්‍රතිඵලයන් රජයේ සමග සාකච්ඡා කිරීම සහ රජයේ ප්‍රතිපත්ති සහ තීන්දුව තීරණ ගන්න ස්ථානවලට ඒවා දැනුම් දෙන එක සහ ඒවත් එක්ක සංවාද කරලා යම්කිසි මැද තැනකට ගෙනල්ලා මේවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පසුබිම හදන එක මම හිතනවා ලෝකයේ ඉදිරි ගමන තියෙන්නේ මේ ඉදිරි අවුරුදු 10 ගැන හිතලා අපි ගන්න අද දවසේ ගන්න තීරණත් එක්ක. ඒ නිසා අපි හිතනවා මෙවැනි සමුළු ඊටම වැදගත් වෙනවා සිවිල් සමාජ ව්‍යාපාරයන් වලට තවදුරටත් මේවත් එක්ක ඒකාබද්ධ වෙලා කටයුතු කරන්න. හොඳයි හිතවතුනි මෙතුමා සඳහන් කරා ලෝකයේ ඉදිරි ගමන තීන්දුව වෙන්නේ ඉදිරි ගමන තියෙන්නේ අද වගේ අද දවසේ අපි ගන්න තීන්දුවත් එක්ක කියලා. ඉතින් ඒ නිසා අපිට ගොඩක් කල්පනා කරන්න තියෙන දේවල් තියෙනවා මේකත් එක්ක. මෙතුමා කාරණා ගොඩක් සඳහන් කළා. මෙවැනි සම්මේලනයේ ඇති වැදගත්කම සහ මේකට ඇතිවෙච්ච පසුබිම මොකද්ද මේ? මෙහෙම කරන්න හේතු වෙන ලංකාවේ සහ ලෝකයේ තත්ත්වයන් මොන වගේද කියන කාරණේ ගැන මම හිතන්නේ ඉතාම හොඳට පැහැදිලි කිරීමක් කළා. ඉතින් මම හිතනවා මේ හා සම්බන්ධව මම හිතන ඉදිරියේදී මෙවැනි සම්මුල වලින් ගන්න තීන්දුව ලංකාවේ ක්‍රියාත්මක කරන්න ගන්නවා විශේෂයෙන් විවිධ සිවිල් සංවිධාන. ඉතින් මම හිතනවා ඔබටත් ඒ සමග එකතු වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ආහාර ප්‍රධාන වශයෙන්ම ආහාර මානවයාගේ පැවැත්මට අවශ්‍යම කාරණේ. ඒක නැතුව අපිට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඒතකොට මේ මානවයාගේ පැවැත්ම සඳහා තියෙන ආහාර භාවිතා කරමින් අපිව පාලනය කරන්න උත්සාහ කරනවා නම් ඒක ගැන අපිට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් සහ ඒකත් එක්ක අපේ සෞඛ්‍ය තත්ත්වයන් මේ පරිසර තත්ත්වයන් සම්පූර්ණයෙන් වෙනස් කරනවා නම් අපිට තව තවත් ඒ ගැන කල්පනා කරන්න වෙනවා කියලා මම හිතන්නේ. එහෙනම් අපි අද දවසේ ඔබෙන් සමුගන්නවා. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට තිලක් කාර්යසම මහත්මයා අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණාට. අපි ඊළඟ සාකච්ඡාවකින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. Gosino de Quai et Roms, militant pour l'agroécologie. Paysan, 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 il ne faut pas détruire la terre. Paysan, 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 il ne faut pas détruire la terre. La terre est notre source de richesse, évitant la production chimique. L'agroécologie est une agriculture, je vous dis, sans engrais chimiques. L'agroécologie nous évite les AVC, le cancer, etc. L'agroécologie protège les agriculteurs.
La sécurité